ආයුබෝවන් සුබෝදේශන ක්‍රියවා කලවත්තට පෝෂණීය යන මාතෘකාව පිළිබඳ අවතවස සින්දනීය දේශවලම් අපගේ ළඟට ඉන්න නාදායෝ කෙනෙක් අසනීපින් ඉන්නකොට අපලා එයාට උදව් කරන ඕන නම් එයා අසනීපින් ඉන්නවා එයා පව් ඒ වගේ හිතනකොට අපිත් එක දුකින් වැඩි වෙනවා ඒක ඉඩම දුකින් සිතුවිලි වැඩි වෙනවා ඒක අඩු වෙන්න ඕන නම් අපගේ හිතේ ඉඳලා එයා සනීපින් වෙනවා අනිත් අයට කියන්න ඕනේ එයා දැන් සනීපින් ඉන්නවා එයාගේ සනීපින් අඩු වෙනවා ඒ වගේ අනිත් අයට කියන්න ඕනේ අපේ හිත ඉඳලා හිතන්න ඕනේ අසනීපින් ඉන්න අයට අපලා හැමදාම කතා කරනකොට ඔයා ඉක්මනට සනීපින් වෙනවා ඊට වඩා අද දවසේ ඔයාගේ මුහුණ හොඳින් ඉන්නවා ඔයාට මුහුණ වළනකොට ඔයාට සනීපින් ඉන්න වගේ දැනගන්න අමාරු ඔයාගේ මුහුණ වළනකොට ඔයා හොඳින් ඉන්නවා වගේ තමයි තේරෙනවා ඒ වගේ අසනීපින් ඉන්න අයට අපලා හැමදාම කතා කරන්න ඕනේ අපලා හිතේ ඉඳලා එයාගේ හොඳින් ඉන්න ඕන වගේ අපලා කතා කරන්න ඕනේ ඒ වගේ කතා කරනකොට එයාලා ඉක්මනට සනීපින් වෙනවා